හෙලෝ ළමයි අද යමු මම ජීවිතේ යන්න ආසම තැනක් බලන්න. අද අපි උදෙන්ම ගියා මාරවිල කුරුස පල්ලියට. මේ දවසේ මම පල්ලියට යනකොට වෙලාව පාන්දර 5ට විතර ඇති. ඉතින් බලන්නකෝ පාන්දර 5ටත් ගොඩාක් විශ්වාසයෙන් ඒ වගේම ජේසුට තියෙන ලොකු ආදරයකින් ගොඩ දෙනෙක් පල්ලියට ඇවිල්ලා හිටියා. ඔයා කතෝලික කෙනෙක් නොවුනත් වෙනත් ආගමක කෙනෙක් වුණත් ඔයාට මේ පල්ලියට එන්න කිසිම තහනමක් නැහැ. පල්ලියට ඇවිල්ලා යාඥා කරලා ඉටිබන්දම් පත්තු කරලා ඔයාගේ හිතේ තියෙන දුක ඒ වගේම ඔයාගේ තියෙන බලාපොරොත්තු හැම දෙයක්ම ජේසු ඉස්සරහා ඔප්පු කරන්න පුළුවන්. මාරවිල කුරුස පල්ලිය කියලා කියන්නේ ගොඩාක් හාස්කම් තියෙන ඒ වගේම ලක්ෂ ගණනක් බැතිමතුන් හුඟක් ලොකු විශ්වාසයකින් එන තැනක්. ඒ ගොඩක් දෙනා තමන්ගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලන්න තමයි මෙතෙන්ට එන්නේ. ඒ කොහොම වුණත් අපි මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි අපි ඉල්ලන දේ මොකක් වුණත් ඒක දෙවියන් වහන්සේගේ සැලැස්මේ කොටසක් නෙවෙයි නම් දෙවියන් වහන්සේ අපිට ඒක ලබා දෙන්නේ නැහැ. අපි ඉල්ලන දෙයින් අපිට නපුරක් නරකක් වෙනවා නම් දෙවියන් වහන්සේ ඒක අපිට ලබා දෙන්නේ නැහැ. ඒ ගැනත් මතකයේ තියාගෙනම යාඥා කරන්න. ගිහින් එන්නම් ඊළඟ දවසේ තවත් මිනි බ්ලොග් එකකින් හම්බ වෙමු.